ආයුබෝවන් යාළුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ පෘථිවිය සතුව පවතින රටවල් 166 අතරින් ඔය කුඩාම රාජ්‍යයක් මහ පිරිනමන තොරතුරු. ඉතින් යාළුවනේ මෙම වීඩියෝ බලලා ඒ හොඳයි නම් ජයලත් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ලොව පස්වැනි කුඩාම රාජ්‍ය ලෙසට පත්ව ඇති සැන් මැරිනෝ රාජ්‍ය යුරෝපයේ පිහිටි තුන්වැනි කුඩාම රාජ්‍ය ලෙසටද හඳුන්වනු ලබනවා. ඉතාලියේ උතුරු මධ්‍යම කඳුකරය දෙසට වන්නට පිහිටා ඇති සැන් මැරිනෝ රාජ්‍ය ඊටා නම් වූ සුන්දර කඳුවළල්ලක් ආශ්‍රිතව පිහිටා තිබෙනවා. සැන් මැරිනෝ සතුව වර්ග කිලෝමීටර් 61ක පමණ භූමි ප්‍රමාණයක් ඇති අතර ඒ ජනගහනය 32000ක් පමණ වන බව සඳහන් වෙනවා. සාමකාමී ජන ජීවිතයක් ගෙවන සැන් මැරිනෝ රාජ්‍යය ධනවත් රටක් ලෙසටද ලොව ප්‍රසිද්ධව පවතිනවා. වර්ග කිලෝමීටර් 26කින් පමණ සමන්විත තුවාලු රාජ්‍ය ලොව හතරවැනි කුඩාම රට ලෙස හඳුන්වනු ලබනවා. කොරල්පර දූපත් 4කින් සහ කොරල්පර වළලු 4කින් සමන්විත තුවාලු රාජ්‍ය ලොව ප්‍රකටව ඇත්තේ කොරල්පර වලටයි. පැසිෆික් කලාපයේ පිහිටා ඇති තුවාලු රාජ්‍යය කුඩා දූපත් 9කින් පමණ සමන්විත වන අතරෙහි ජනගහනය 10700ක් පමණ වන බව සඳහන් වේ. මීළඟට ලොව කුඩාම රාජ්‍ය ලෙස සැලකෙන්නේ නාවුරු රාජ්‍යය. ඕස්ට්‍රේලියානු මහද්වීපය ආසන්න වන මධ්‍ය පැසිෆික් කලාපයේ පිහිටි ඉතා සුන්දර රාජ්‍යයක් ලෙස නාවුරු රාජ්‍ය හඳුන්වනු ලබනවා. 1966 දී පමණ ස්වයං පාලන අයිතිය ලැබී ඇති මෙම නාවුරු රාජ්‍යය ලොව කුඩාම ජනරාජ්‍ය ලෙස හඳුන්වනු ලබනවා. ක්‍රිස්තියානි ආගම ප්‍රමුඛ කතෝලික රටක් වන මෙම රටේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 20කින් පමණ යුක්ත වනවා. එබැවින් නගරයේ අගනුවරවල නාවුරු රාජ්‍යය පොස්පරස් හා කැනීම් වලින් ලොව ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. කුඩා රාජ්‍යයන් ශ්‍රේණිගත කිරීම වලට අනුව දෙවැනි තැන හිමිවන්නේ වර්ග කිලෝමීටර් 2ක පමණ භූමි ප්‍රමාණයකින් සමන්විත මොනාකෝ රාජ්‍යයටයි. ජනගහනය 26500ක් පමණ වන මෙම රාජ්‍ය ලොව වැඩි ජනඝනත්වයක සහිත රට ලෙසද හඳුන්වනු ලබනවා. එම ජනගහනයෙන් 80ක් පමණ විදේශිකයන්ගෙන් සමන්විත වන අතර මොනාකෝ රාජ්‍ය ලොව ධනවත්ම රටක් ලෙසට හඳුන්වනු ලබනවා. අසලසි රට වන ප්‍රංශයට තුන් පැත්තකින් වටව පිහිටා ඇති මොනාකෝ එක් පසකින් සුන්දර මුහුදු තීරයකටද උරුමකම් තියෙනවා. නවාතැන් පහසුකම් සැපයීම සහ කැසිනෝ ක්‍රීඩාවට ප්‍රමුඛත්වයක් දී ඇති මෙම රාජ්‍යයේ ආරක්ෂාව පිළිබඳ පංශ රජය වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඉතාලියේ අගනුවර වන රෝමයේ පවුරකින් වට වී ඇති 800ක පමණ ජනගහනයකින් සමන්විත වන වතිකානය ලොව කුඩාම රාජ්‍ය ලෙස හඳුන්වනු ලබනවා. වර්ග කිලෝමීටර් 0.44ක භූමි ප්‍රමාණයක් සතු මෙම කුඩා රාජ්‍ය ස්වෛරී රාජ්‍යයක් බවට පත්වන්නේ 1929 දී අත්සන් කරන ලද ලැටරන් ගිවිසුමට අනුවයි. ක්‍රිස්තියානි ආගමේ මුදල් මල්කඩ ලෙස සැලකෙන ශාන්ත පීතර බැසිලිකාව පිහිටා ඇති මේ කුඩා භූමියේ පාලකයා ලෙස කටයුතු කරනු ලබන්නේ අතිඋතුම් පහප් වහන්සේ විසිනි. ඉතින් යාළුවනේ මගේ මේ වීඩියෝ එක නරඹපු ඔයාලට බොහොම ස්තුතියි. මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.